මම දැක්කා පහුගිය දවස්වල විපක්ෂයෙන් චෝදනාවක් ආවා අපේ ජනාධිපතිතුමාට ඉංග්‍රීසි කතා කරන්න බෑ කියලා. මම මේක ඇත්ත නැත්ත දන්නේ නැහැ. නමුත් මට කියන්න දෙයක් තියෙන නිසායි මම මේ ආවේ. දැන් අපි ගත්තොත් අනුර කුමාර දිසානායක කියන කුඩා දරුවව අවුරුදු 5කින් අධ්‍යාපන ශාස්ත්‍රයේ ලංකාවේ තියෙන පාසල් පද්ධතියට ඇතුළත් කරනවා. ඇතුළත් කරලා බාර දෙනවා. ඉංග්‍රීසි විෂය ගැන විතරයි මම කතා කරන්නේ. අවුරුදු 13ක් දෙන්නම් මේ දරුවගේ ඉංග්‍රීසි දැනුම මට්ටම ඉහළට අරන් දෙන්න. ඉතින් පාසල් පද්ධතිය අසාර්ථක වෙනවා මේක කරන්න. දැන් එතුමා දක්ෂයෙක්. මොකද උසස් පෙළ ගණිතාංශයෙන් අදාළලා සමත් වෙනවා කියන්නේ දක්ෂයෙක් කියලා මම දන්නවා. ඉතින් ඒ වුණාට දක්ෂයෙක්වත් ඒ මට්ටමට ගන්න බැරි තත්ත්වයක් තමයි තිබුණේ. සහ දැන් තියෙන්නේ. ඊළඟට එතුමා විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වෙනවා. විශ්වවිද්‍යාලයත් අසාර්ථක වෙනවා. එතුමාව ඒ මට්ටමට ගන්න අසාර්ථක වෙනවා. ඔය කියන විදිහට ඔයක ඇත්ත නම්. එතුමාට කතා කරන්න බැරි නම්. එතකොට මේ ඉගැන්වීම් ක්‍රියාවලියට වග කියන්න ඕනේ කවුද? ඒකට වග කියන්න ඕනේ පැවති සියලු රජයන්. පැවති සියලු රජයන් වග කියන්න ඕනේ මේ ඉගැන්වීම් ක්‍රමවේදයට. ඒක හදපු ආණ්ඩුත් වග කියන්න ඕනේ සහ ඒක පවත්වාගෙන යන්න අවස්ථාව දීපු ආණ්ඩුත් වග කියන්න ඕනේ. ඒතකොට දැන් මේක මෙහෙම වෙලා තියෙනවනේ. මේ ලංකාවේ ඉගෙනුම් ක්‍රියාවලිය තුල ඉගෙනගත්තු ජනාධිපතිවරයෙක්. ඒතර ගොඩක් කලින් හිටපු ජනාධිපතිවරු මම හිතන්නේ ඒගොල්ලෝ ගොඩක් අය විදේශගත වෙලා අධ්‍යාපනය ලැබපු අය. ඉතින් ඒගොල්ලන්ට ස්වාභාවිකවම මේ දේ ඉංග්‍රීසි කතාව අල්ලගන්න පුළුවන්. මොකද අපි ගෘහ සේවයට ගියත් ඒ රටේ තියෙන භාෂාව අල්ලගන්න මිනිස්සුනේ. ඉතින් ඒක කෝකට ගියත් පුළුවන්. ඒක විශේෂ දක්ෂතාවයක් නෙමෙයි. ඒ රටේ හිටියාම ඒක පුළුවන් වෙනවා. නමුත් මෙතුමා දක්ෂයෙක් වෙලත් මෙතුමාට ඒක කරගන්න බැරි වීම මේ මම හිතන්නේ මේක ඉගෙනීම් ක්‍රියාවලියේ වරදක් තියෙනවා. ගුරුවරුන්ගේ නෙමෙයි. ඉගෙනීම් ක්‍රියාවලිය මේ ඉගෙනීම් විදියේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේක වෙනසක් කරේ නැත්තම් ඉදිරියට මේක වෙනසක් කරේ නැත්තම් මේ පවතින ආණ්ඩුවත් මේකට වගේ කියන්න ඕනේ. ඉස්සරහට එන දරු පිරිසටත් ඉංග්‍රීසි දැනුමක් ලබා දෙන්නේ නැත්තම් මේ ක්‍රමය වැරදි කියලා තේරුම් ගන්නවා නම් ජනාධිපතිවරයා තේරුම් ගන්න ඕනේ මේක වැරදි කියලා. එතුමාටත් මේක හරියට පාසල් පද්ධතිය උන් නැත්තම් විශ්වවිද්‍යාලෙන් උන් නැත්තම් එතුමත් දැනගන්න ඕනේ මේක වෙනසක් කරන්න ඕනේ. ඉතින් මේක කරේ නැත්තම් මේ ආණ්ඩුවත් වගේ කියන්න ඕනේ මේ යන විදිහට. මේ රටේ අනාගතයට මේ රටේ අනාගතය වෙනස් කරන්න පුළුවන් එකම විදිය තමයි ඉංග්‍රීසි ගන්නන්න ඕනේ. මේ ඉංග්‍රීසි ඉගෙනීම් ක්‍රියාවලිය තුළ රටේ සංවර්ධනයේ වේගවත්ම ඉස්සරහට යන්න පුළුවන්.